ඉන්නවා කෙනෙක් ගොඩක් හොඳට යම් කාන්තාවක් ඉන්නවා ගොඩක් පින් කරනවා. හොඳට පින් කරනවා. හැබැයි සමහර අවස්ථාවක් එදිච්ච ගමන් වල් වැඩ කරනවා. වැරදි කාම සේවනයේ යෙදෙනවා. හැබැයි ඒ වැරද්ද මිසක්කා වෙන කිසිම වැරද්දක් නැහැ. අන්න ඔය වගේ හේතු මුල් කරගෙන ගොඩක් පින් කරපු කාන්තාවෝ නිසා දිව්‍යාංගනාව වෙලා උපදිනවා. හැබැයි පිරිමි නැහැ. ඊළඟට කාලෙකදී පින් කළා කාලෙකදී පව් කරපු නිසා දිව්‍යාංගනාව වෙලා හිටියට දවස් 7ක් දෙවිවරු විදියට ඉන්නවා. දවස් 7ක් ප්‍රේතියෝ විදියට ඉන්නවා. ඒකට තමයි විමාන ප්‍රේත කියන්නේ.